අරකයි මේකයි කිය කී ඉන්නේ නැතුව කෙලින්ම කෑම අටට යමු. පළවෙනි කෑම තමයි සීනි අධික වීම වර්ග. මේක තමයි හැංගිලා තියෙන ලොකුම අනතුර. soft drinks, සීනි දාපු fruit juice, energy drinks. මේව නිකම් බීම එකක්ම නෙවෙයි. මේව liquid sugar. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේ බීම වලින් බොන්නේ මොන බෝතලයේද? බෝතල් කීයක්ද කියන එක නෙවෙයි. ප්‍රශ්නය වෙන්නේ සීනි දියර වුණාම ඒවා කොච්චරක් ඉක්මනට ඔයාගේ රුධිරයට අවශෝෂණය වෙනවද කියන එක. ඔයා සීනි පානය කරද්දී ඔයාගේ ශරීරයට ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න කාලයක් ලැබෙන්නේ නැහැ. ඒවා ටක් ගාලා රුධිරයට උරා ගන්න හින්දා ඔයාගේ රුධිරයේ සීනි ක්ෂණිකව ඉහළ යන්න පටන් ගන්නවා. එතකොට ඒක පාලනය කරන ඉන්සුලින් ඉක්මන් වෙනවා. මේක එකපාරක් කළා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් මේක හැමදාම කරන්න ගියොත් වෙන්නේ ඔයාගේ ශරීරයේ හෙමින් ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී වෙන්න පටන් ගන්නවා. මෙහෙම තමයි දන්නේම නැතුව දියවැඩියාවත් පටන් ගන්න. කාලයත් එක්ක මේ බීම වර්ග හින්දා ඔයාගේ බඩේ මේදේ වැඩි වෙනවා. අක්මාව වෙහෙසටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ නිසා හෘද රෝග අවදානම වැඩි වෙනවා. ගොඩක් මහත නැති, බර නැති කෙනෙක්ට උනත් මේ අවදානම තියෙනවා. මේ පැණි බීම වල භයානකම දේ තමයි මේවා අපි නොදැනුවත්වම ජලය ප්‍රතිස්ථාපනය කරනවා. අපි මේ තාම පටන් ගත්ත විතරයි. මොකද අපි ඊළඟට කතා කරන්න යන කෙනා ඔයාලා හිතන්නේවත් නැති ගොඩාක් හුරුපුරුදු කෙනෙක්. ඒ තමයි තේ සහ කෝපි. මේ තේ කෝපි කියද්දි අපිට ආරක්ෂිත බවක් දැනෙනවා. ඒකේ පොඩි සංස්කෘතික ගතියකුත් තියෙනවානේ. ඇත්තටම තේ කෝපි අහිංසකයි තමයි. ඒත් අපේ අනතුර වෙන්නේ අපි මේ තේ කෝපි වලට එකතු කරගන්නේ මොනවද කියන එක. උදේටත් සීනි හැඳි දෙකක් විතරක් දාලා තේ බොනවා. හවස් වරුවේ තවත් දෙකක් දාලා තේ බොනවා. සමහර අයට දවසකට වැඩි සීනි තේ කෝප්පයක් නැතුවම බෑ. මෙහෙම බැලුවාම කිසිම රස කැවිල්ලක්වත් කන්නේ නැතුව තේ කෝපි වලින් විතරක්ම දවසකට සීනි තේ හැඳි 5ක් 10ක් වගේ ප්‍රමාණයක් ඔයාගේ ශරීරයට එකතු වෙනවා. මේ විදිහට හැම වෙලෙම සීනි පරිභෝජනය කරන එකෙන් වෙන්නේ දවස පුරාම ඔයාගේ රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ අගයක තියෙන එක. මේකෙන් ඔයාගේ ශරීරයට කිසිම වෙලාවක විවේකයක් ලැබෙන්නේ නම් නැහැ. හෙමින් මේද ගබඩා වෙන එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඔයාගේ ශක්ති බිඳ වැටීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. වැඩිපුර ෆුඩ් ක්‍රේවින්ග්ස් දැනෙන්න ගන්නවා. මේ ගතිය දවස පුරාම තියෙන නිසා ඒක හරිම අපහසුයි. ඔයාගේ ඇඟට සීනි එකතු වෙන්නේ බීමක් විදිහටද නැත්නම් කෑමක් විදිහටද කියන එක ඇත්තටම වැදගත් නැහැ. අපි ඊළඟට කතා කරන්න යන්නේ ඒ වගේ අතුරුපසක් විදිහට අපි ගන්න කට්ටියක් ගැන. තේ කෝපි ගැන කතා කරද්දී එයාලත් නිකම්ම කරලියට එනවා. ඒ තමයි කේක්, බිස්කට්, ක්‍රීම් බනිස්, පේස්ට්‍රි වගේ ෂෝට් ඊට්ස් වර්ග. ඉස්සර මේ කෑම අපි පාවිච්චි කළේ කාට හරි පොඩි ට්‍රීට් එකක් විදිහට දෙන්න. හැබැයි මේ වෙනකොට ඒ කෑම ಜಾති කෑමට ගන්න එක අපේ සාමාන්‍ය දෛනික පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. මේ කෑම වර්ගවල තියෙන භයානකම දේ තමයි මේවායේ අඩංගු වෙලා තියෙන සංයෝජනය. මේවා ඔයාගේ මොලේ සෞඛ්‍යයට ගොඩාක් දරුණු බලපෑමක් එල්ල කරනවා. පිරිපහදු කළ පිටි එකතු කරන ලද සීනි, cheap fats. මේ කෑම වර්ග වලින් වට ඉක්මන් සතුටක් ලැබෙයි. ඒත් බඩ පිරෙන්නේ නැහැ. ඒකට ඔයා කරන්නේ වැඩිපුර කන එක. පස්සේ තව වැඩිපුර කන්නත් ගන්න. මේ නිසා කාලයත් එක්ක බර වැඩිවීම, අභ්‍යන්තර අවයව වටා මේදේ තැන්පත් වීම වගේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මේවා මු르දුයි වගේම කෑමට ගන්නත් පහසු නිසා Taman පරිභෝජනය කරන ප්‍රමාණය ගැන මිනිස්සු අව탁සේරු කරනවා. දන්නේම නැතුව ගොඩාක් කෑමට ගන්න. මේ බේකරි ආහාර වලටත් වඩා ගොඩාක් නරක දෙයක් තමයි සරල ආහාර කියලා හිතාගෙන මිනිස්සු කෑමට ගන්න සමහර කෑම වර්ග. white bread එහෙමත් නැත්නම් සුදු පාන් තමයි මේ අතරින් වැඩිපුරම මිනිස්සු කෑමට ගන්න. ඒ විතරක් නෙවෙයි. refined flour නැත්නම් පිරිපහදු කර පිටි වලින් හදපු රොටි, ඒ වගේම බනිස් වර්ග දැන් ගොඩාක්ම සාමාන්‍ය ආහාර බවට පත් වෙලා තියෙනවා. ඒත් ඔයාගේ ශරීරය ඇතුළේදී මේ කෑම වර්ගයත් සීනි වගේම ක්‍රියා කරනවා. මේවා ඊටාම ඉක්මනට ජීර්ණය වෙන නිසා ඔයාගේ රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් ඉහළ යනවා. මේ නිසා පෝෂක බිඳ වැටීම ඉක්මන් වෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් ඔයාට බඩගිනි දැනෙන්න ගන්නවා. මේක භයානක චක්‍රයක් වගේ තමයි. කනවා, සීනි මට්ටම ඉහළ යනවා, බිඳ වැටෙනවා, ආයෙත් කනවා. මාස ගණන්, අවුරුදු ගණන් මේක මේ විදිහට සිද්ධ වුණාම මේදය වැඩි වීම, රුධිරයේ සීනි පාලනය දුර්වල වීම, නිරන්තර කුසගින්නේ වගේ අතුරු ප්‍රතිඵල රැසක් ඇති වෙන්න පුළුවන්. කෑම කෑවට පස්සෙත් මිනිසුන්ට වෙහෙසකර බවක් දැනෙන ලොකුම හේතුව මේක තමයි. අද කාලේ කාර්යබහුල ජීවිත ගෙවන ගොඩක් දෙනා කණ්ඩ පුරුදු වෙලා ඉන්න තවත් කෑම ගැන අපි දැන් බලමු. ඒ තමයි ක්ෂණික නූඩල්ස්. පහසුයි, ලාභයි, ඒ වගේම
ඉක්මන්. ඒත් පෝෂණය අතින් ගත්තාම ෂණික නූඩල්ස් කියන්නේ ඔයාට හැම වෙලාවෙම ගන්න පුළුවන් බහුලවම හම්බ වෙන කෑම වර්ග අතරින් දුර්වලම කෑම. ගොඩක් වෙලාවට මේවා හදන්නේ පිරිපහදු කරපු කාබෝහයිඩ්‍රේට් වලින්. ඉතා ඉහළ සෝඩියම් මට්ටමකුත් තියෙනවා. හැබැයි තන්තු අඩුයි. ඒ වගේම හොඳ පෝෂ්‍ය පදාර්ථත් ගොඩාක් අඩුයි. මේක ඇතුලේ තියෙන සීසනින් පැකට් එක තමයි ගොඩක්ම අහිතකර වෙන්නේ. අධික සෝඩියම් වලින් ඔයාගේ රුධිර නාල ආතතියට පත් කරනවා. මේ නිසා රුධිර පීඩනය හෙමින් වැඩි වෙන්න ගන්නවා. මේවා ඔයාගේ වකුගඩු වලට බල කරනවා තව තවත් මහන්සි වෙලා වැඩ කරන්න කියලා. ඉතින් මේවා ඉඳලා හිටලා කෑවට කමක් නැද්ද? කමක් නැහැ. එහෙනම් මේවා නිතර කෑවට කමක් නැද්ද? එහෙම කළොත් ඉතින් ඒකෙන් ඔයාගේ ශරීරයට තමයි ඒකට වන්දි ගෙවන්න වෙන්නේ. ගොඩක් අය රැට ෂණික නූඩල්ස් කන්න පුරුදු වෙලා ඉන්නවා. රැට තමයි ඔයාගේ ශරීරයේ විවේකය ගන්නෙ. ඉතින් ඒක අනිත් හැම වෙලාවකටම වඩා භයානක වෙන්න පුළුවන්. අපි කතා කරපු කෑම වර්ග 100ටම වඩා නරකම කෑම එක ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. මොකද ඒක ෆ්‍රෙෂ්, හොට් වගේම පොඩි හෝම්මේඩ් ගතියකුත් තියෙනවා. මේ නිසා ඒවා අපිට හරිම ළඟයි වගේ දැනෙනවා. ඒ තමයි හොඳින් බැදපු ආහාර සහ ස්ට්‍රීට් ෆුඩ්ස් වර්ග. වඩේ, පැටිස්, රෝල්ස්, බැදපු කුකුල් මස්, බැදපු මාළු කියන්නේ මේවට උදාහරණ කීපයක්. ප්‍රශ්නේ වෙන්නේ මේවා බැදපු කෑම වර්ග වෙච්ච එක නන් නෙවෙයි. ප්‍රශ්නේ වෙන්නේ මේවා බදින්න ආයේ බැදපු තෙල් පාවිච්චි කරන එක. තෙල් නැවතත් රත් කරද්දී ඒවායේ රසායනිකයන් බිඳ වැටෙනවා. මේ නිසා හැදෙන සමහර සංයෝග නිසා ඔයාගේ ශරීරයේ දැවිල්ල ගතියකුත් ඇති වෙන්න පුළුවන්. මේ දැවිල්ල නිසා ඔයාගේ රුධිර නාල වලට හානි වෙන්න ඉඩ තියෙනවා. හෘද රෝග අවදානම වැඩි වෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී වෙනවා. මේ කෑම ගොඩක් ක්‍රිස්පි නිසා සහ රසයෙන් වැඩි නිසා ගොඩක් මිනිස්සු මේ කෑම වලට හරිම ආසයි. ඒත් එයාලා දන්නේ මේ කෑම වලින් එයාලා නොදැනුවත්වම එයාලගේ රුධිර ධමනි වලට හානි සිද්ධ වෙනවා කියලා. අපේ ලයිස්තුවේ ඊළඟ ආහාරය ගොඩාක් අය ශීතකරණය තියාගන්න දෙයක්. ඒ තමයි සොසේජස්, බේකන්, හොට් ඩොග්ස් වගේ ආහාර. මේවා සාමාන්‍යයෙන් මස් නෙවෙයි. ඒවයි වැඩිපුරම අඩංගු වෙන්නේ කල් තබා ගන්න ද්‍රව්‍ය, අතිරික්ත ලුණු, සැකසීමේදී රසායනික සංයෝග වගේ දේවල්. ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ මගින් පෙන්වලා දීලා තියෙනවා. සැකසූ මස් නිතරම පරිභෝජනය කරනවා නම් ඒ අයට පිළිකා වැළඳීමේ අවදානම වැඩි කියලා. විශේෂයෙන් බඩවැල් පිළිකා. මේකෙන් අදහස් කරන්නේ එකපාරක් මේවා ආහාරයට ගත්ත කියලා ඔයාට හානියක් වෙනවා කියන එක නෙවෙයි. ඒත් පුරුද්දක් විදිහට මේ ආහාර ගන්න එක නම් භයානකයි. ගොඩක් අය මේ දිගුකාලීන බලපෑම ගැන නොදන්නාකම නිසා මේ කෑම වර්ග පොඩි දරුවන්ටත් දෙනවා. අවසාන වශයෙන් අපි කතා කරන ආහාර වර්ගය ඔයාගේ බරෙහි කිසිම වෙනසක් ඇති නොකරම ඔයාගේ සෞඛ්‍යයට හානි කරන කෙනෙක්. ඒ තමයි ලුණු අධික පැකට් කරන ලද ස්නැක්ස් වර්ග. චිප්ස්, මික්ස්චර්, salted crackers. මේ සේරම බර ආහාර නෙවෙයි, සැහැල්ලු කෙටි ආහාර. ඒත් මේවායේ අන්තර්ගත වෙලා තියෙන සෝඩියම් ප්‍රමාණය නම් ගොඩාක් වැඩි. අධික ලුණු නිසා රුධිර පීඩනය වැඩිවීම, හදවතට පීඩාගෙන දීම වගේම කාලයත් සමග වකුගඩු වලට හානි වීම සිදු වෙනවා. මේ අතරින් රුධිර පීඩනය වැඩිවීම, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න high blood pressure කියන්නේ ගොඩාක් භයානක රෝගයක්. ඔයාට බරපතල හානියක් වෙනකම්ම ඔයා මේ ගැන දන්නේම නැහැ. ඒක හරියට සයිලන්ට් කිලර් කෙනෙක් වගේ. ගොඩක් අය ටීවී එක බලන ගමන් මේ ස්නැක්ස් වර්ග කණ්ඩ පෙළඹිලා ඉන්නවා. ඒත් එයාලා දන්නේ නැහැ නොදැනුවත් කමින් කොයි තරම්නම් ලුණු ප්‍රමාණයක් එයාලගේ ඇඟට දාගන්නවද කියලා. මේ නිසා තමයි මොකුත්ම හිතා ගන්න බැරිව ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය හෙමින් නැති වෙලා යන්නේ. අපි මේ කතා කරමු කිසිම කෑමක් විස ඒවා නෙවෙයි. ඒවා කෑවා කියලා එක දවසින් ඔයාගේ ශරීරය විනාශ වෙලා යන්නෙත් නැහැ. ඒත් අපි මේ කියන අනතුරු සිද්ධ වෙන්නේ ඔයා නැවතත් මේ ආහාර වර්ග කෑමට ගන්න නිසායි. ඒ වගේම ඒවයින් අත්වෙන ප්‍රතිඵල ඔයා සාමාන්‍යකරණය කරන නිසායි. ඔයාගේ ශරීරයේ එකපාරටම බිඳ වැටෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ හෙමින්. ආහාර වේලෙන් ආහාර වේල, පුරුද්දෙන් පුරුද්ද.